ඔහුගේ කාම මණ්ඩලයේ අද දවසේ මේ කටයුතු වෙනුවෙන් මේ සඳහා එතුමන්ගේ දායකත්වයේ සම්පාදනය කරනවා. Everyone solution for Samaj. Sri Lanka Police Department. Sila Dekarman Shala Hingala. Rakyat hijab siyasi agama ini sahaya sosieti sebagai anggota
මේ රාජ්‍ය උත්සවයේ නෙවෙයි අද මේ ගැටබව රාජමහා විහාරස්ථානයේදී පැවැත්වුණේ පළාත් තේ මංගල්‍යය තමයි අද පවත්වන්නට යෙදුනේ. ගැටබව රාජමහා විහාරස්ථානයේදී තමයි මුල් වතාවටම තේ මංගල්‍යය ආරම්භ කරේ. මේට අවුරුදු 7-8කට කලින් ගිය වර්ෂයේ දක්වාම රාජ්‍ය උත්සවය ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නයට උත්තරයක් වශයෙන් මම ප්‍රකාශ කරන්නේ ගිය වර්ෂය දක්වාම තේ මංගල්‍යයේ රාජ්‍ය උත්සවය පැවැත්වුණේ ගැටබව රාජමහා විහාරස්ථානයේ 2025 මේ වර්ෂයේදී ගාල්ල සහ මාතර කියන පළාත් දෙක එකතු වෙලා වෙනද වගේම චාරිත්‍රානුකූලව ඉතාමත් උසස් සඳමින් මේ වර්ෂෙහි තේ මංගල්‍යය පවත්වන්නට යෙදුනා. ගාල්ල සහ මාතර කියන මේ දිස්ත්‍රික්ක දෙකේ තේ කම්මල් රාජ්‍ය හා පෞද්ගලික ආයතන හිමියන්ගේ සහ ඒ ආයතනවල කටයුතු කරන සියලු දෙනාගේම දායකත්වයෙන් යුක්තව ඉතින් මේ මංගල්‍යය තුලින් මේ නැවුම් තේ මංගල්‍යය තුලින් බලාපොරොත්තු වන්නේ තේ මංගල්‍යය සඳහා සම්බන්ධ වන සියලු දෙනාගේම ප්‍රාර්ථනීය වන්නේ තේ ගහ තුලින් අපි බලාපොරොත්තු වන යමක් තිබෙනවා නම් ඒ බලාපොරොත්තුව සඵල වේවා කියන ප්‍රාර්ථනාව තමයි මේ හැම දිනාගේම බලාපොරොත්තුව.
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආනුභාව සම්පන්න ගැටබරු දෙවියන්ගේ රැකවරණයෙන් මේ තේ කර්මාන්තය දියුණු වේවා. ඒ තුලින් මේ රටට බලාපොරොත්තු වන ඒ ආදායම නියමාකාරයෙන් ලැබේවා. ඒ වගේම මේ තේ කර්මාන්තයේ තුලට යම් අවහිරතා බාධක තිබෙනවා නම් ඒ සියලු දෙයක්ම නැති වේවා. ඒ වගේම මේ තුලින් බලාපොරොත්තු වන සියලුම අභිමතාර්ථයන් මුදුන්පත් වේවා කියන බලාපොරොත්තුවයි මේ තේ මංගල්‍යය තුල තියෙන්නේ. ඉතින් මේ සියලුම දේවල් සාධනය කර ගැනීමට හැකිවන උදාාරතර පූජාවකුයි අද මේ ගැටබව් රාජමහා විහාරස්ථානයේදී ගාල්ල සහ මාතර කියන මේ දිස්ත්‍රික්ක දෙකේ තේ කම්මල් හිමියන් ඒ ආයතනය තුල කටයුතු කරන සීල දෙනා ඒකාත්මික වෙලා සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ රටේ ජීවත් වෙන පොදු මහ ජනතාවට ජීවත් කිරීමට ශක්තියක් වන මේ තේ කර්මාන්තය දවසින් දවස වර්ෂයේ පුරාවටම දියුණු පවුණු වේවා. මේ සඳහා ඒ අත්ංගයේ සියලු බලාපොරොත්තු සඵල වේවා. ඒ සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. මහානුභාව සම්පන්න ගැටබරු දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා කියා අපි ප්‍රාර්ථනා සිද්ධ කරමු. ඓතිහාසික ගැටබරු පුදගිනි සිට පවත්වන්නට යෙදෙන්නේ මේ රටේ පැවැත්වෙන පළාත් මට්ටමින් පැවැත්වෙන ඒ නැවුම් තේ මංගල්‍යය. මේ ප්‍රධාන උත්සවය රැවිලි කර්මාන්තා ප්‍රජා යටිකල පසුබිම අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගනේ ප්‍රදේශයේ පැවැත්වෙන රාජ්‍ය උත්සවය ඊට සමගාමීව රට පුරා සියලුම දිස්ත්‍රික්ක සම්බන්ධ කරගෙන ඒ රැවිලි දිස්ත්‍රික්ක ඒ වගාව කර්මාන්තයේ සිදුවෙන දිස්ත්‍රික්ක එකතු කරගෙන රට පුරා මෙවැනි උත්සව කීපයක් පැවැත්වෙනවා හතක්. එක පැත්තකින් මේ ඓතිහාසික උත්සවයට මේ සංස්කෘතික මංගල්‍යයට මේ රටේ සියලු දෙනාටම සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක ස්ථානික පවත්වනට වඩා මේ මට්ටමේ දෙවිමන්ත්‍රණය කිරීම තුළ ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මෙය ඊට එහා ගිහින් සාමාන්‍ය බිමේ තේ වගා කරන ඒ දරු නෙළන අය දක්වා මේ හැඟීම අපි අරගෙන යා යුතුව තිබෙනවා. විශේෂයෙන් මේ කර්මාන්තය වසර 153කට වැඩි ඉතිහාසයක ශ්‍රී ලෝන් ටී කියන ඒ නාමය මුළු ලෝකෙ හඳුනගෙන පැවැතෙන කර්මාන්තය. නමුත් අදත් අපි විශ්වාස කරන්නේ ඒ කර්මාන්තයේ සැබෑ උරුමය, සැබෑ අයිතිය, සැබෑ ආදායම අපිට අප රටක් ඇතුළත ගන්න අසමත් වෙලා තියෙනවා. මේ වසර ගණනාව තුර අපිට මතකයි ලෝකයේ ලෝක වෙළඳ සංවිධානයට සම්බන්ධ වෙලා ඉන්න රටක් ඇතුළත අපේ නිෂ්පාදන සඳහා අපි GI සහතිකයේ ගත යුතුව තිබුණා. හැබැයි ඒක මේ වෙනතුරු තේ වලට අරගෙන නැහැ. දැනට අපිට ඉන්න ලැබිලා තියෙන එකම කර්මාන්තයේ පුරුදු විතරයි. පහුගිය දවසක අපි පාර්ලිමේන්තුවේ ඒ සඳහා යෝජනාව සම්මත කරා. ඉදිරියේදී නීති රීති සම්මත කරනවා. එහෙම කරලා අපි බලාපොරොත්තු වෙනවා තේ කර්මාන්තයේ තියෙන විවිධ රස, භූමිය අනුව රස, කාලගුණය අනුව රස, පැහැය, ප්‍රමාණය, ඒ කහටවල තියෙන පැහැය, මොකද දැම්මට පස්සේ තියෙන පැහැය ඇතුළු මේ සියලු දේ සම්බන්ධව අපිට විචිත්‍රවත් වූ විවිධ වූ රසයන්, වර්ණයන් තියෙන කර්මාන්තය. අපි ඒකේ විවිධත්වය තුළ ලෝක වෙළඳ සංවිධානය තුළ GI සහතිකයේ ගත යුතුව තියෙනවා. අපි විශ්වාස කරනවා අපි ඒ සඳහා දැන් මේ වෙනකොට සාකච්ඡා කරමින් ඒ සඳහා ගමන් කරමින් තියෙනවා. මෙතෙක් කල නොගත් නිසාම ලෝකේ ප්‍රබලම තේ නිෂ්පාදකය විශේෂයෙන් සාම්ප්‍රදායික තේ නිෂ්පාදකය හැටියට අපිට තිබුණ ගෞරවය ඉතුරු වෙලා තියෙද්දි තේ නිෂ්පාදනයේදී අපි 3-4 වගේ ස්ථානවලට පල්ලම් බහැලා තියෙනවා. මේක තමයි කනගාටුදායක තත්ත්වයක්. අපි පසු කරගෙන යන්න බොහෝ රටවල් වලට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ දකුණු පළාත ගත්තට පස්සේ ගහල්ල මාතර රත්නපුර හම්බන්තොට මේ කේන්ද්‍රය ගත්තට පස්සේ තේ කර්මාන්තයේ මර්මස්ථානීය විශේෂයෙන් ලෝකේ හළු තේ නිෂ්පාදනය කරන එකම භූමිය අද
සිලෝන් ටී නමින් ලෝකයේ හොයන රස පැහැය ගුණය තියෙන මේ භූමියේ ඒක අපි ඒ උච්ච ස්ථානට ගෙනාවුවා කියලා මම විශ්වාස කරනවා. මේ සඳහා අපි දැකපු කාරණා කීපයක් වෙනවා මේ වෙලාවේ මම ප්‍රකාශ කරන්නේ. එක පැත්තකින් මෙවැනි මේ මංගල්‍යයන් කරලා මේ සංස්කෘතිකමය වශයෙන් පූජනීයත්වයකට පත් කරන එක ඉතාමත් වැදගත්. ලෝකයේ බොහෝ රටවල් විශේෂයෙන් චීනය, ජපානය වැනි රටවල් මේ තමන්ගේ පූජනීයත්වයට අරගෙන ඒ සඳහා සංස්කෘතික උත්සව පවත්වන රටවල් බවට පත් වෙලා තියෙනවා. ඒ තුලින් පහළ බිම් මට්ටමේ ඉන්න ශ්‍රමයේ වගුරුන කම්කරුවගේ ඉඳලා සියලුම දෙනා ඒ වෙනද ක්‍රියාවලියේ ඉන්න අය ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ ඉන්න සියලුම දෙනා මේ සඳහා එක අරමුණකින් පෙරදෙන්න උගන්වලා තියෙනවා, උගන්වමින් ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳව අධ්‍යාත්මයක් ලැබමින් ඉස්සරහට යන්නේ. අපිට ඒ තැනට යා යුතුව තියෙනවා. අපි විශ්වාස කරන්නේ මේ තේ මංගල්‍ය ඇර මේ රටේ වෙනත් මේ වසර 153ට වැඩි කාලය තුලම ඒ තේවල පූජනීයත්වය උත්තරීතරත්වයේ ගේන තැනට පත් කරන්නේ. අපි ගරු ස්වාමීන් වහන්සේගේ දේශනාව වුණා පරිදි අලුත් සහල් මංගල්‍යයක් අපි පුරාතනයේ සිට පවත්වාගෙන ආවට ඒ සඳහා මේකක් තිබුණේ නැහැ. ඒ නිසා මේ පියවර හොඳයි. මේ පියවර අපි ඉස්සරහට යක්රගෙන යන්න ඕනේ. ඒක අර මං කිව්වේ මේ මොහොතේම මෙතන අපි මේ උත්සවයේ රාජ්‍ය උත්සවයේ පළාත් උත්සවයේ පතම්බරන මොහොතේම ඒ ඉඩමේ ඒ දරුණන අයත් මේ පූජනීයත්වයෙන්ම මේක සලකලා වැඩට බහින වැඩ කරන ගෞරවය සහිත මිනිස්සු සහ ඒ වෘත්තිය බවට පත් වෙනවා. අපි එතෙන්ට මේක තල්ලු කරගෙන ආයතෝ තියෙනවා. ඊළඟට මම විශ්වාස කරනවා අපේ රාජ්‍ය යාන්ත්‍රණය තාම දුර්වලකම් බොහෝ තියෙනවා. ඒක මම විශේෂයෙන් සඳහන් කරනවා. විශේෂයෙන් තේ මණ්ඩලයේ තේ පරිශ්‍රණාතිය සහ කුඩාතේ සංගන අධිකාරී. අපි තනිතනි පුද්ගලයෙක් වැරදි නෙමෙයි. මෙතෙක් කාලයක් ඔවුන්ට ලබා දීපු ප්‍රතිපාදන ඒවා අඩු කිරීම තුළ ඒවා ඉන්න බොහෝ දක්ෂ නිලධාරීන් මේවා හැර ගිහිල්ලා තියෙනවා. බොහෝ විශේෂඥයන් ඒවා හැර ගිහිල්ලා තියෙනවා. මේ සියල්ලම නැවත මේ පූජනීය භූමියට ගේන්න අපි උත්සාහ ගන්න ඕනේ. ඒ අතර උනත් මා විශ්වාස කරන්නේ අපිට ඉතුරු වෙලා ඉන්න අපිට මේක ඔසවා තැබීම සඳහා මේ සඳහා ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. විශේෂයෙන් මේ ආයතන ත්‍රිත්වය සහ විශේෂයෙන් තේ කර්මාන්තශාලා වල හිමිකරු මහත්ම මහත්මීන් දැවැන්ත කාර්යභාරයක් කරනවා. තේ දළු එකතු කරන මහත්ම මහත්මීන් ඒ වගේම තේ නිෂ්පාදනයේ කාර්යයේ යෙදෙන සියලු දෙනා මේ අපි සියලු දෙනා එකතු වෙලා මේක ඔසවාගෙන ආයතන දෙනවා ටික තුල. අපි විශ්වාස කරන්නේ මෙය වසරක් වගේ කාලයක් තුල අපි මේ තියෙන දැනුම් සම්භාරයත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට එකතු කරගෙන ඔවුන්ගේ අදහස් සුදාස් මේ අධ්‍යක්ෂකින් පාදක කරගෙන මම හිතනවා මේ කර්මාන්තය නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය ගෙන කර්මාන්තය බවට අපිට පත් කරන්න පුළුවන්. ඒ සඳහා අධිෂ්ඨානයක් අපිට තියෙනවා. ඒ සඳහා විශ්වාසයක් අපිට තියෙනවා. ඒ සඳහා උවමනාවක් උනන්දුවක් අපිට තියෙනවා. ඒ ගැන අපි හදාරමින් ඉන්නවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට ඉතාමත් ඕනෑකම් අධිෂ්ඨානශීලීව විශ්වාසයෙන් යුතුව කියනවා මේ තේ කර්මාන්තය අපි කොට ගන්නවා. ඔබේ කර්මාන්තය, ඔබේ ජීවිතය, ඔබේ අනාගතය, දරුවගේ අනාගතය මේක අපි ඒක කොට ගන්නවා. ඒ සඳහා අපි ශක්තියෙන් ධෛර්යයෙන් යුතුව කටයුතු කරන සඳහා රාජ්‍ය නිලධාරීන් මේ කර්මාන්තයේ නීති සියලු දෙනාම අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ පූජනීය අවස්ථාවේ මේ පුද භූමියේ ඉඳගෙන මම ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. මේ පුද භූමියේ ඉඳගෙන අපි ඔබට පොරොන්දුවක් දෙනවා. තේ කර්මාන්තයේ මේ රටේ ප්‍රබලතම ස්ථානයක් දක්වා අරගෙන එන්න අපේ රජය කටයුතු කරනවා බව.